ලකුණු 6ක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්ට. දැන් පාදු පිටිය සකසා තිබෙනවා මිඩෝනි ක්‍රීඩකයෙක් මිඩ් ඔෆ් ක්‍රීඩකයෙක් ෂෝට් එක්ස්ට්‍රා කවර් ක්‍රීඩකයෙක් රඳවාගෙන තිබෙනවා නිලත් ෂෝට් මිඩ් එකට රඳවා තිබෙනවා පාදයේම සඳහා පන්දු රකින්නන් සිව් දෙනෙක් යාරපාලේ සීමා වාසන්නේ රඳවාගෙනයි පොහන් රාජපක්ෂ පන්දු යොමු කරන්නේ. ඒත් යොමු කරන පාදවල පාරක් එල්ල කරන කව සා පොයින්ට් අතරින් පන්දුව එක ලකුණකට පමණ ඉඩකඩ සැලසෙන්නේ. මැඩවින් පන්දුව ස්ථානගත කර ලැබුවේ එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව දැන් වැඩි වී තිබෙනවා ලකුණු 11ක් දක්වා. ලකුණු 11යි පෙබෙද පිට තාත්තේ තවත් ලකුණු 5ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්න. Byron Prabhu දකුණත් පිටිකරුවා දැන් සූදානම් වීනස් කැරබියන් සටන බදුල්ල දිස්ත්‍රික්කයේ වගේම පුත්තල දිස්ත්‍රික්කයේ අතර සටනක් දැන් නිර්මාණය වී තිබෙන්නේ වාන් රාජපක්ෂ නමෝද විකට් ආකාරයෙන් දෙත් යොමු කරන පන්දුවට චෙක් ඩ්‍රයිව් පහරක් එල්ල කරන්නේ පන්දුව ෂෝට් එක්ස්ට්‍රා කවර් දෙස නැදී අද පිට එක ලකුණක් පිටුවෙන් පැතිමාරු කර ගන්නවා Byron Prabhu දැන් ඥානාන්විත පිටිකරණයක නිතරන්නේ කලබලයෙන් කඩක් හිටවට වඩා දැන් එක ලකුණ ලබා ගනිමින් ජයග්‍රහ ඉලක්කය කරා ළඟා වෙන ආකාරයක් දක්නට ලැබෙන්නේ. එම ලකුණත් සමග ලකුණු සංඛ්‍යාව ලකුණු 12 දක්වා දැන් වැඩි කරගෙන තිබෙන්නේ. තවත් ලකුණු 4ක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්න. දිලීප් ෂෙහාන් ලකුණු 4 සිට පිටිකරුවාට වැඩි වශයෙන් ඉඩකඩ ලබා දෙන්නට Byron Prabhu උත්සාහ කරන ආකාරයක් දක්නට ලැබෙන්නේ. Byron Prabhuගේ පිටෙන් මේවට ලකුණු 8ක් දිලීප් ෂෙහාන්ගේ පිටෙන් ලකුණු 2ක් ලබාගෙන තිබෙනවා. සමස්ත ලකුණු පූර්ව චෙක් ඩ්‍රයිව් පහරක් පන්දු ස්ථානගත කරනවා කවසා පොයින්ට් අතරට එක ලකුණයි දෙවල ලකුණු සදා ඉක්මනින් ප්‍රතිමාරු කර ගන්නවා විශිෂ්ට විකට් අතර තිබ්බාක් දක්නට ලැබෙනවා. මේ පිටිකරුවන් දෙදෙනා දැන් ඥානාන්විත පිටිකරණය කරන්නට වන්නේ තාබර ක්‍රීඩාවල හිතවතුනේ තාමත් අනාර්ග ලෙස මේ පීඩනය මගහරමින් තාමත් හොඳින් ලකුණු අතරට ප්‍රවිෂ්ඨ වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 14යි මේ පිට තත්ත්වය. තවත් ලකුණු දෙකක් අවශ්‍යයි තරගයේ ජයග්‍රහණය කරන්න. වාන් රාජපක්ෂ දෙතියම කරන පාන්දුවට ප්‍රබල ඉල්ලීමක් සිදු කරන දැවියන ක්‍රීඩකයෙක් ලෙසයි සංඥා කරන්නේ. අවශ්‍ය කාර්යතුමාගේ තීරණය ලබා දෙන්නට පෙර දිලීප් ෂෙහාන් ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. බෑයි මහත්මා ක්‍රීඩාවේ තිබෙන මහත්තුරුගේ ගතිය ඊටමත් අගය කර සැලකෙනවා දිලීප් ෂෙහාන්ගේ කාර්යයේ දාබර ක්‍රීඩාවල හිතවතුනි. ලකුණු සංඛ්‍යාව ලකුණු 14ක් වෙන පිට දැන් ප්‍රථම විකට් උපින්ද බැටෙනවා වීනස් කණ්ඩායමේ. තවත් ලකුණු දෙකක් ලබා ගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්නට. පන්දු 6ක් ඉතිරි තිබෙනවා මේ ලකුණු දෙක රාශි කරන්න. පන්දු 6ක් තුල ලකුණු දෙකක් දැන් වැඩි වාසියක් පත් කරගෙන තිබෙන්නේ වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන්. මේ සමස්ත තරගය තුල රාජපක්ෂ සුදානම් නාක පිටිකරුවා තිලින සමරතුංග ශ්‍රී ලාංකීය සෑල්ලු පන්දු වංශ කතාව තුළ